දැන් අපි ඇල්කයින ගැන කතා කරමු. ඇල්කයින කියන්නේ සාමාන්‍යයෙන් කාබන් පරමාණු දෙකක් අතර හයිඩ්‍රජන් බන්ධන තුනක් තියෙන ඒවාට. එතකොට අපි දන්නවා ම්, බන්ධන තුනක් හදන්න අනිවාර්යයෙන්ම අවම වශයෙන් කාබන් පරමාණු දෙකක් තියෙන්න ඕනේ. ඒ හින්දා සරලම කාබන් ඇල්කයිනේ තියෙන්න ඕනේ කාබන් පරමාණු දෙකක්. එතකොට පොදු අණුක සූත්‍රය වෙන CnH2 ඍණ 2. එතකොට කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය N ට 2n ඍණ 2 විදිහට තමයි මේකෙදි තියෙන්නේ. උදාහරණ විදිහට ගත්තොත් සරලම ඇල්කයිනය ඇවිල්ලා මෙන්න මේක කාබන් දෙකේ ඇල්කයිනය. එතකොට ඒකේ CH ගත්තොත් කාබන් තියෙනවා දෙකක්. එතකොට H නෝන දෙවරක් දෙක ඍණ දෙකක්. එතකොට ආයෙත් දෙකක්. එතකොට C දෙකයි H දෙකයි. ඔන්න ඒක හරි. කාබන් 3 එක ගත්තොත් කාබන් 3යි 3 වරක් 2 ඍණ 2. ඒ කියන්නේ 6 දෙකකම 4. අපි ඇඳලා බලන්න. CH C 3යි 4යි කාබන් 3. හරි. ඒ විදිහට දිගට අපිට ඇඳගෙන යන්න පුළුවන් මේ විදිහට. එතකොට පොදු ගණන් සූත්‍රයට ගැලපෙනවා කියලා පේනවා. ඊට පස්සේ භෞතික ලක්ෂණ ගැන කතා කරමු. භෞතික ලක්ෂණ ගැන කතා කරද්දී මේවත් ජලය ද්‍රව්‍යයි. ඒකට හේතුව මේවා නිර්ද්‍රව්‍ය අණු. එතකොට යාලා හොඳට දිය වෙන කාබනික ද්‍රව්‍යවල. එතකොට කලින් ඒවා වගේම අණුක භාරය වැඩි වෙන හේතුවත් මෙයාලා නිර්ද්‍රව්‍ය හින්දා මෙයාලගේ අණු අතර ඇති වෙන්නේ ලන්ඩන් ආකර්ෂණ බල. එහෙම නැත්නම් වැන්ඩ වාල් ආකර්ෂණ බල. මේ ප්‍රබලතාවය අණුක ස්කන්ධයයි වර්ගඵලයයි අතර පවතිනවා. කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙලා අණුක භාරය වැඩි වෙද්දී ලන්ඩන් බලවල ප්‍රබලතාවය වැඩි වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි තාපාංකය වැඩි වෙන්නේ. එතකොට ඇල්කයින නාමකරණයේදී අගට ඊන් ප්‍රත්‍යය තමයි දෙන්නේ. එතකොට කාබන් දෙකේ එකක් නම් අපි ඒක නම් කරන්නේ එතයින්. තුනේ කාබන් තුනේ ඇල්කයින නම් ප්‍රොපයින්. ඒ විදිහට තමයි අපි නම් කරන්නේ. ඒ ටික තමයි මූලිකවම හැඳින්වීම වගේ කතා කරන්න තියෙන දේවල් ටික. අපි දැන් එයාගේ හදන විදිවලට යමු. එතකොට හදන ක්‍රම ගත්තත් එකක් තමයි ඇල්කයිල් ඩයිහේලයිඩ මගින්. ඩයිහේලයිඩ කියන්නේ මේකෙදි හේලයිඩ අණු දෙකක්. කියන්නේ බ්‍රෝමයින්, අයඩින්, එහෙම නැත්නම් ක්ලෝරින් වගේ ඒවා අණු දෙකක් තියෙන්න පුළුවන්. ඒ වගේ එකට මධ්‍යසාරයේ යොස් දාපුවම වෙන්නේ HBr අණු දෙකක් ඉවත් වෙලා ඩයිහේලයිඩයක් හැදෙන එක. මේක වෙන විදිහට සරලව නිරූපණය කරොත් වෙන්නේ මෙහෙම තමයි තියෙන්නේ. හරි. එතකොට ඒකෙදි HBr දෙකක් යන්නේ එකක්. මෙන්න මෙහෙම HBr එකක් හදනවා. අනිත් එක මෙහෙම HBr එකක් හදනවා. මෙන්න මේකේ එක. එතකොට ඒකෙන් HBr දෙකක් හදනවා. ඒ දෙක ගියාට පස්සේ බන්ධන අෂ්ටක නීතිය පිළිපදින්න ඕන නේද? මෙතන ට්‍රිපල් බොන්ඩ් එක ඇති. ඒක තව පයි බන්ධන දෙක හැදෙන. ඒ විදිහට තමයි මේක. ඒක කරන්න මධ්‍යස්ථාරීය කේවස් තමයි පාවිච්චි කරන්නේ. එතකොට දැන් තමයි ඩබල් බොන්ඩ් එකක් තියෙන මේ වගේ අණුවක් ගත්තොත් ඒකත් මධ්‍යසාරයක යොදාලා මේ විදිහට එකක් හදාගන්න පුළුවන්. එතනදී හයිඩ්‍රජන් එක තමයි මේ Br ගිහිල්ලා HBr එකක් හදන්නේ. ඊට පස්සේ ඩයෝල වියෝජන. ඩයෝල වියෝජනය කියලා කියන්නේ ඩයිෝල් කියන්නේ මේ OH කාණ්ඩ දෙකක් තියෙන ඒවට. ඩයෝල කියලා කියන්නේ OH කාණ්ඩ දෙකක් තියෙන ඒවට. එතකොට මේ OH කාණ්ඩ දෙකක් තියෙන ඒවා ගැන කතා කරද්දී මේ OH කාණ්ඩ දෙකම එකම අණුවක එකම කාබන් පරමාණු මත තියෙන බෑ මේ විදිහට තියෙන්න ඕනේ. මේකෙදි ජලාණු දෙකක් හැදෙන එකක් වෙන්නේ. මේකෙදි මෙන්න මේ විදිහට වෙන්නේ. පෙන්නන්න ලේසි වෙන්න මේ විදිහට කරේ. මෙයා මෙයත් එක්ක යනවා මෙයත් එක්ක යනවා මෙහෙම ගිහිල්ලා H2 අණු දෙකක් හැදෙනවා. මේ දෙන්න ගියපු හින්දා මෙතන අඩු පුරාණ පයි බන්ධන දෙක හැදලා මෙතන අෂ්ටකය සම්පූර්ණ වෙනවා. මේ OH දෙකම එකම පරමාණුවක තියෙන්න බෑ. එතකොට ට්‍රිපල් බොන්ඩ් එකක් හදන්න වෙන දෙපැත්තට ඩබල් බොන්ඩ් එකක් තමයි එහෙම වුණත් හැදෙන්නේ. ඒක එතන ආයෙමට මුලින්ම පටන් ගත්තම කියන්න ඕන එකක් කියන්න බෑ. දැන් SP මුහුණුකරණය තමයි
ඇල්කයින වල තියෙන මේ බන්ධන දෙකයි හදලා තියෙන්නේ. අපි බලන්නේ සිග්මා බන්ධනය. එතකොට මෙතන SP එකක්, මෙතනත් SP බන්ධනයක් තමයි තියෙන්නේ. ඊට අමතරව තව මේ පොඩි ක්‍රම කිහිපයක් තියෙනවා මේ ඇල්කයින හදාගන්න. අ, එකක් තමා මේ වගේ සෝඩියම් ලවණයකට උදාහරණයක් ගමු මේක. සෝඩියම් ලවණ වලට දානවා අපි මොනවද? ඇල්කයිල් හේලයට. එතකොට අපිට කාබන් සංඛ්‍යාව වැඩි ඇල්කයිනයක් හදාගන්න පුළුවන්. උදාහරණයකට CH3 C Na+ වගේ ගමු. මේක හදාගන්න විදිහ අපි මේකෙදි මේ ඉස්සරහට කතා කරනවා. මේ වගේ එකට දානවා CH3Br වගේ. එතකොට අපිට කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙච්චි මේ වගේ එකක් හදාගන්න පුළුවන්. මේකත් එක්ක හැදෙන්නේ NaBr. හරි. මෙහෙමත් හදාගන්න පුළුවන්. සල්ලතම අර මං කිව්වේ මේ මොකක්ද අපේ පොඩිම මේ ඇල්කයින් කියන්නේ කාබන් පරමාණු දෙකේ ඇල්කයින්. ඒක හදාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒක මේක හදන්න විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි කැල්සියම් කාබන්. CaCO2 කියන එක ජලයේ දාපුවම අපිට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක මෙන්න මේක ගන්න පුළුවන්. ඒත් එක තමයි තියෙන්නේ. හරි. ඒ ටික තමයි ඒ විදිහට තමයි මේ ඒ විදිහට තමයි මේ මොනවද ඇල්කයින හදාගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මෙයාගේ ප්‍රතික්‍රියා බලමු. ඇල්කයින වල ප්‍රතික්‍රියාගත ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආකලන ප්‍රතික්‍රියා කියලායි ආදේශ ප්‍රතික්‍රියා කියලායි. මම මේ ආකලන ආදේශ කියන්නේ මොන වගේ ප්‍රතික්‍රියාද කියලා ඔයාලට ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ආකලන කියන්නේ ආදේශවලදී මොකද්ද විශේෂත්වය? ඒකෙදි මොහොමුකරණය වෙනස් වෙන්නේ නැහැ. මේකෙදි මොහොමුකරණය වෙනස් වෙනවා නේ. එතකොට මේකෙත් මොනවා හරි සම්බන්ධ වෙන එකක් වෙන්නේ. මේකෙදි නිකන් කාණ්ඩේ මාරු වීමක් වගේ එකක් තමයි වෙන්නේ. අපි දැන් මේ එක එක ප්‍රතික්‍රියා වර්ග ගැන බලමු. එතකොට හරි. අපි ආකලන ප්‍රතික්‍රියා ඉස්සෙල්ලම බලමු. එකක් තමයි ආකලන ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් සමග පෙන්වන ආකලන ප්‍රතික්‍රියාව. හයිඩ්‍රජන් සමග ඇල්කයින ආකලන ප්‍රතික්‍රියා වර්ග දෙකක් පෙන්වනවා. එකක් නෝමල් හයිඩ්‍රජනීකරණය අනිත් එක පාලිත හයිඩ්‍රජනීකරණය. මේ දෙකම අපිට කලින් ආපු ප්‍රතික්‍රියා දෙකක්. ඒ හින්දා ඉක්මනට කියලා දෙන්න පුළුවන්. ඇල්කයින හදන්න පුළුවන්. ඇල්කයින වලින් ඇල්කේන හදන්න පුළුවන් ඇල්කීන හදන්න පුළුවන්. ඇල්කේන හදන්න නම් කෙලින්ම හයිඩ්‍රජනීකරණය නෝමල් හයිඩ්‍රජනීකරණය කරන්න තියෙන. එතකොට H2 නිකල් එහෙම නැත්නම් H2 එක පැලඩියම් H2 එක ප්ලැටිනම් මොකක් හරි එකක් දාලා රත් කරාම ඇල්කේන ලබා ගන්න පුළුවන්. එතකොට ඇල්කීන ලබා ගන්න නම් අපි H2 පැලඩියම් බේරියම් සල්ෆේට් ක්වීනෝලින්. එහෙම නැත්නම් මේ ඔක්කොටම අපි කියනවා ලින්ඩ්ලා ප්‍රතිකාරකය කියලා. ලින්ඩ්ලා ප්‍රතිකාරකය දාලා හයිඩ්‍රජනීකරණය කරත් අපිට ගන්න පුළුවන් ඇල්කීන. ඒක තමයි හයිඩ්‍රජන් සමග දක්වන ආකලන ප්‍රතික්‍රියා. මේකෙදි මේ ට්‍රිපල් බොන්ඩ් එකේ 5 බන්ධන දෙක ඇරලා ඒ වෙනුවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ මේ Br2 Cl2 දිර සමග ප්‍රතික්‍රියාව ගත්තොත් ඒකෙදි වෙන්නේ මෙතන මේ තියෙන 5 බන්ධන දෙක කැඩෙනවා. 5 බන්ධන කැඩිලා ඒ තැන් වලට බ්‍රෝමින් එහෙම නැත්නම් ක්ලෝරින් ඒ පාවිච්චි කරන එක අනුව සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ. ඒකට සම්පූර්ණයෙන් මේ දැන් Br2 වගේ එකක් නේ. එතකොට මොකද වෙන්නේ? මෙතන මේ බන්ධන කැඩලා එන මේ කාබන් වල අඩුව පුරවන්න එන ටික ඔක්කොටම බ්‍රෝමින් තමයි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ගමු අපි ඊළඟ ප්‍රතික්‍රියාව HBr1. HBr1 ගත්තී දැන් පරමාණු වර්ග දෙකන්නේ මේක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ එකම වර්ගෙින්ද ඔය ඕන විදිහකට දාන්න පුළුවන්. මේකෙදි මාකෝනිකොෆ් නියමයට අනුව තමයි වෙන්නේ. එතකොට මේකෙදිත් මේ 5 බන්ධනය කැඩිලා සම්බන්ධ H සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩිපුර හිටිය එක්කෙනාට Br සම්බන්ධ වෙන හයිඩ්‍රජන් අඩුවෙන් තිබ්බ එක්කෙනාට. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි අපි අර වගේ ඒ කියන්නේ පෙරොක්සයිඩ් මාධ්‍යය දුන්නොත් අපිට Br දෙන්නම එළියට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඇල්කයිල් වල සජ්ජලනය ගැන.
ඇල්කයින සජලනයේදී වෙන්නේ ඇල්කයින සජලනය කරාම අපිට කීටෝන ගන්න පුළුවන්. අ, ඒ වගේම එකම එක අවස්ථාවක් එනවා අපිට ඇල්ඩිහයිඩයක් ගන්න පුළුවන් වෙන අවස්ථාවක්. අ, මේක වෙන විදිහ ගත්තොත් මේ ඉස්සෙල්ලම් වෙන්නේ මේක යාන්ත්‍රණය අපිට කතා කරන්න නැහැ. නිකන් වෙන විදිහ කිව්වොත් ඉස්සෙල්ලම් වෙන්නේ මේ ඩබල් බොන්ඩ් එකක් එක්ක මෙන්න මෙහෙම සංයෝගයක් එන. ඒක කිසිම කෙනෙක් මතක තියාගන්න ඕනේ ඒක වැඩකුත් නැහැ. මෙන්න මෙහෙම එකක්. ඊට පස්සේ මේක තමයි මෙන්න මේක බවට පත් වෙන්නේ. ඒක වැඩක් නැහැ. ඒක හිතන්න එපා. එතකොට මේකෙදි වෙන්නේ හයිඩ්‍රජන් වැඩි හයිඩ්‍රජන් තියෙනවනේ. එයාට මේ කාබන් දෙන්න ගත්තොත් හයිඩ්‍රජන් වැඩිපුර ඉන්නේ මෙයාට කෙලින්ම සම්බන්ධ වෙලා. මෙයාට තව හයිඩ්‍රජන්ලා දෙන්නෙක් සෙට් වෙනවා. හයිඩ්‍රජන් අඩුවෙන් තිබ්බ කියන්නේ එයාට ඩබල් බොන්ඩ් එකකින් ඔක්සිජන් සෙට් වෙනවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. මේකෙදි මේ තනුක සල්ෆියුරික් කියන එක්කෙනා ඇවිල්ලා නෑ සෝරි එහෙම ගන්න. එතකොට මේකෙදි රත් කරන්න ඕනේ සෙල්සියස් එක 60ක වගේ උෂ්ණත්වයක් මේකෙදි පවත්ව ගන්න ඕනේ. උත්ප්‍රේරකයේ විදිහට පාවිච්චි කරන්නේ තනක මම කියන එකේ තනක H2SO4 කියලා ඉස්සලා ඒ නෙමෙයි මේ HgSO4 තමයි මේකෙදි උත්ප්‍රේරකයේ විදිහට පාවිච්චි කරන්නේ. හයිඩ්‍රජන් වැඩි එක්කෙනාට හයිඩ්‍රජන් බඳිනවා මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකකින් ඔක්සිජන් සම්බන්ධ වෙන එක තමයි උනේ. ඒ ටික තමයි ආකලන ප්‍රතික්‍රියාවලදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යන් මෙයාගේ ආදේශ ප්‍රතික්‍රියාවලට. ආදේශ ප්‍රතික්‍රියාවලදී මොකද්ද වෙන්නේ? මොහොම්කරණය වෙනස් වීමක් වෙන්නේ නැහැ. මේ වෙන්නේ තිබ්බ කාණ්ඩයක් වෙනුවට වෙන කාණ්ඩයක් සම්බන්ධ වෙන එක. එතකොට ආදේශ ප්‍රතික්‍රියා සෝඩියම් සමග දක්වනවා ඇල්කයින. එතකොට වෙන්නේ දැන් මේ වගේ එකක් ගත්තොත් හයිඩ්‍රජන් වෙනුවට සෝඩියම් දෙන්නෙක් දෙපැත්තෙන් සෙට් වෙනවා. මෙන්න මේ වගේ සෝඩි කැටායන එකක් එක්ක මෙන්න මේ වගේ එකක් හදනවා. එතකොට එක පැත්තක නම් හයිඩ්‍රජන් තියෙන්නේ සෝඩියම් විලීන සෝඩියම් දාපුවම ඒ පැත්තට මෙන්න මේ විදිහට සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ. අපිට කොයි වෙලාවක හරි මේ වගේ එකක් දීලා එක පැත්තකට විතරක් සෝඩියම් සෙට් කරගන්න ඕන නම් අපිට දාන්න පුළුවන් සෝඩා NH2 කියන එක. එතකොට ඒක දාපුවම මේ විදිහට එක පැත්තකට Na+ එකක් සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ. එතකොට මේ වගේ එකට අර මම කලින් කිව්වේ හදන්න පුළුවන් විදිය කියලා කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි කරලා ඇල්කයින් සංශ්ලේෂණය කරන්න පුළුවන් මේ වගේ එකට CH3 Br වගේ මොකක් හරි ඇල්කිල් හේඩයක් එක්ක බැඳුනොත් ඒ ඇල්කයිල් හේඩේ කාබන් ගාන අනුව කාබන් ගාන මෙයාට ඇඩ් වෙලා අපිට කාබන් ගාන වැඩි ඇල්කයිනයක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආදේශ ප්‍රතික්‍රියා කියන එක පටන් ගන්නකොට කියන්න බැරි වෙච්ච කතිය. මේ ආදේශ ප්‍රතික්‍රියා කියන ඒවා වෙන්නේ ආම්ලික ලක්ෂණ තියෙන ඇල්කයින හරහා. ආම්ලික ලක්ෂණ තියෙන ඇල්කයින කොහොමද අපි ලේසියෙන්ම අඳුරගන්නේ? ඒක අඳුරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ විදිහට එක හයිඩ්‍රජන් එකක් හරි මෙන්න මෙහෙම කෙලින්ම මේ ට්‍රිපල් බොන්ඩ් එක තියෙන කාබන් කෙනෙක්ට බැඳලා තියෙන එක. එතකොට ඒකට හේතු වෙන්නේ මේ විදිහට බැඳලා තියෙද්දි මේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවට සෑහෙන මේ බන්ධනය ගොඩක් ද්‍රවීය හින්දා කියන්නේ මේකේ ද්‍රවීයතාවය සාමාන්‍යයෙන් වැඩි. ඒකට හේතුව තමයි sp මොහොම් කාක්ෂිකයේ නැස්ටිට තදින් බැඳලා තියෙන හින්දා sp මොහොම් කරන්නේ තියෙන කාබන් පරමාණුවක් බැඳලා තියෙද්දි sp මොහොම් කරන්නේ පවතින කාබන් පරමාණුවක් බැඳලා තියෙද්දි මෙන්න මේ බන්ධනය ගොඩක් ද්‍රවීය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ CH බන්ධනයෙන් තියෙන මේ හයිඩ්‍රජන් එක ලේසියෙන් අපිට විස්ථාපනය කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේක අම්ල වශ ප්‍රතික්‍රියා කියලා කියනවා මේ ආදේශ ප්‍රතික්‍රියා වලට. එතකොට ටොලන්ස් එක ඒක තමයි මම කියන්නේ. ඉස්සෙල්ලාම තමයි දැන් ටොලන්ස් කියලා කියන්නේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට්. එතකොට ඒකෙදි මෙන්න මෙතෙන්ට තමයි පහර වදින්නේ. මොකද මම කිව්වා ආදේශ ප්‍රතික්‍රියාවලදී ආම්ලික හයිඩ්‍රජන්ට තමයි
හයිඩ්‍රජන් එක තමයි ප්‍රතික්‍රියාව කරන්නේ. එතකොට දැන් මෙතන මට ඒක තව ටිකක් යන්න. මේකේ එක ආම්ලික හයිඩ්‍රජන් එක්කෙනා ඉන්නේ. දැන් මෙයා ගත්තොත් මෙතන ආම්ලික හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. හරි. අන්න ඒ වගේ ඒවා තමයි. එතකොට මෙයා ගත්තොත් මෙයාගේ එකම එක ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක්වත් නැහැ. මේ ට්‍රිපල් බොන්ඩ් එක සම්බන්ධ ත්‍රිබල් බොන්ඩ් එකෙන් බැඳිච්ච කාබන්ට කෙලින්ම සම්බන්ධ වෙච්ච හයිඩ්‍රජන් තමයි අපි මෙයා ආම්ලික හයිඩ්‍රජන්ලා කියලා කියන්නේ. එතකොට මෙයා ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක්. එතකොට එයා එක ප්‍රතික්‍රියා කරා මෙතෙන්ට Ag+ සම්බන්ධ වෙනවා. මේක ඇවිල්ලා සුදු අවක්ෂේපයක්. මේක අපිට ඇල්කයින් හඳුනා ගැනීම පරීක්ෂාවකදී පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට ඇමෝනිය CuCl එක එහෙම නැත්නම් මේක Cu2Cl2 කියලා නම් ලියන්න පුළුවන්. මේකෙදි වෙන්නේ රතු දුඹුරු අවක්ෂේපයක්. ඒකෙදි අම්ල භෂ්ම ප්‍රතික්‍රියා කළා මේ හයිඩ්‍රජන් ගැලවිලා අහක් වෙනවා. මෙතන ඇමෝනියා හැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවකදී H2 පිට වෙන එක නෙවෙයි. අම්ල නෑ වායු ගැන කතා කරන්න ඕනේ නැහැ මෙතනදී. මෙතන රතු දුඹුරු අවක්ෂේපයක් තමයි ලැබෙන්නේ. මේ හයිඩ්‍රජන් විස්ථාපන වෙනවා. ඒ වෙනුවට Cu+ කෙනෙක් තමයි මෙතෙන්ට එන්නේ. ඒක තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. මේකත් අඳුනා ගැනීම පරීක්ෂාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක අවර්ණ ද්‍රාවණය. මේක රතු දුඹුරු අවක්ෂේපයක් ඇති වෙනවා. ඊට පස්සේ අන්තිම ප්‍රතික්‍රියාව ග්‍රීන්හාර්ඩ් ප්‍රතිකාරකය සමග ඒකෙදි වෙන්නේ තවත් ග්‍රීන්හාර්ඩ් ප්‍රතිකාරකයක් හැදෙන එක. මෙන්න මෙතන මම කියවන ආම්ලිකයි කියලා. එතකොට මෙන්න මේ කෑල්ල මෙහෙම ප්‍රතික්‍රියා කරාම මෙන්න මේ හයිඩ්‍රජන් මෙන්න මෙයාත් එක්ක යනවා. මෙන්න මේ MgBr ගාලා මෙයාට සම්බන්ධ වෙනවා. එතකොට අපිට හැදෙනවා CH3C Mg+Br එක CH4 කියන එක. මේ ඇවිල්ලා වෙනත් ග්‍රීන්හාර්ඩ් ප්‍රතිකාරකයක්. මේ ටික තමයි ඇල්කයින වල ප්‍රතික්‍රියා කියලා අපි ඉගෙන ගන්න ටික. ඊට පස්සේ අපි ආගේ සාරාංශයට මේ සමරි එකට. එතකොට මෙයා හදන විදි දෙකක් අපි කතා කරා. මධ්‍යසාරයේ මෙහෙම දාලා එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අවස්ථාවකට ඊට පස්සේ එයාගෙන් හදන විදිහ හයිඩ්‍රජනීකරණය මේ තියෙන පාලිත හයිඩ්‍රජනීකරණය මේ තියෙන නිකන් නෝමල් හයිඩ්‍රජනීකරණය මේ ඇල්කේන හදනවා පාලිත හයිඩ්‍රජනීකරණයෙන් ඇල්කීන හදනවා ඊට පස්සේ HBr එක ආකලනය එතකොට ඒකෙන් මාකෝනිකොෆ් නීතියට අනුව හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් යනවා හයිඩ්‍රජන් අඩු තැනට බ්‍රෝමින් යනවා Br2 නම් හැම තැනම එකම විදියට බෙදලා යනවා HBr පෙරොක්සයිඩ් මාධ්‍යය දැම්මොත් හයිඩ්‍රජන් වැඩි තැනට බ්‍රෝමින් යනවා හයිඩ්‍රජන් අඩු තැනට හයිඩ්‍රජන් වැඩි තැනට බ්‍රෝමින් යනවා හයිඩ්‍රජන් අඩු තැනට තමයි හයිඩ්‍රජන් එන්නේ තනුක මේ HgSO4 එක තනුක H2SO4 දැම්මොත් කීටෝන එනවා ඊට පස්සේ සෝඩියම් දැම්මොත් සෝඩියම් සහිත මේ වගේ සංයෝග එනවා ඇමයිඩ් සෝඩැමයිඩ් දැම්මත් මෙහෙම සංයෝග ඊට පස්සේ සිල්වර් නයිට්‍රේට් දාපුවම මේ විදිහට ඔයාලා පාවිච්චි කරද්දී කියන්නේ ප්‍රැක්ටිස් වෙද්දී ඉස්සරහට මේ වගේ පොඩි ෂෝට් නෝට් එකක් හදලා තියාගන්න ඊට පස්සේ පේපර් එක ලියන්න කලින් පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් මේක බලන්න මේකේ තියෙන ඒවා දෙපාරක් තුන් පාරක් බලද්දී ඔයාලට මේකේ තියෙන මේ සූත්‍ර ටික ප්‍රතික්‍රියක ප්‍රතිඵල හැදෙන ඒවා යාන්ත්‍රණ ටික තියෙනවා මතක තියාගත්තට පස්සේ ඔයාලට ඉතින් කලින්ම පරිවර්තන වලට දාන්න තමයි තියෙන්නේ ඔයාලට මේ ප්‍රතික්‍රියක මේ වගේ හැදෙන ඵල කන්සෙප්ට් එක මතකයි නම් මේකේ ලේසියෙන්ම ස්කෝර් කරන්න පුළුවන්. එහෙනම් තවත් දැන් මෙතනින් මේ වීඩියෝ එක ඉවර වෙනවා. එතකොට ඊළඟ කාබනික සංයෝග ගැන ඊළඟ වීඩියෝ වලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්.